සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඉතින් මම මීටර් සති දෙකකට විතර කලින් ගෙනාවා ඔයාට මේ ලකි වොච් කියන මෙන්න මේ සයිට් එක ගැන වීඩියෝ එකක්. මේකෙදි කරන්නේ නොමිලේම වැඩ කරන්න පුළුවන් සයිට් එකක්. මුලින්ම කියන්න ඕනේ. ඉතින් නොමිලේම වැඩ කරන සයිට් වල අපි වැඩ කරනවට යම් කිසි කාලයක් ගත වෙනවා. ඒ හරහා මුදලක් earn කරගන්න මම ඒ බව සඳහන් කරා. ඉතින් මේකේ තියෙන්නේ තප්පර 30 YouTube වීඩියෝ තප්පර 15 YouTube වීඩියෝ බලන්න. තප්පර 15 YouTube වීඩියෝ බැලුවට පස්සේ අපිට ක්‍රෙඩිට් එනවා ඩොලර් වලින් මුදලක්. ඒ මුදල් ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේකේ දවසකට අපිට පැයකට 40ක් බලන්න පුළුවන්. දවසකට වීඩියෝස් 400ක් බලන්න පුළුවන්. මේකේ ලිමිට් එක දීලා තියෙන්නේ මේ විදියට. ඉතින් හැම පැයකදීම වීඩියෝ 40ක් බලන්න පුළුවන්. බලලා අපිට දවසකට 400ක් වීඩියෝස් බලන්න පුළුවන්. ඔන්න දවසකට මම ගණන් හදලාම පෙන්නුවා මේකේ වීඩියෝ 400 එකේ තියෙන ගාන හරියටම බැලුවොත් ඩොලර් එකක් ඔයාට හොයන්න පුළුවන් මුදලක් තමයි එතන අපිට හැදෙන්නේ. ඉතින් ඒක කරන්න යනකොට අපිට මේකට ලොකු කාලයක් ගත වෙනවා. මේකේ තප්පර 15 වීඩියෝස් උනාට මේ වැඩේ කරන්න ගියාම ලොකු කාලයක් ගත වෙනවා. ඉතින් ඒකට උත්තරයක් තමයි මම අද ඔයාලට අරගෙන එන්නේ. මේ සයිට් එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවන්ට මුදල් පහසුවෙන් හොයන්න පුළුවන් මෙතඩ් එකක් මම මේකෙදි ඔයාලට ටූල් එකක් යූස් කරන හැටි කියලා දෙනවා. ඒ වගේමයි මේකේ මගේ තියෙනවා 0.18ක් මේකේ අවම විඩ්‍රෝ ලිමිට් එක 0.18යි. අපි අද විඩ්‍රෝ එකකුත් දාලා බලමු මේකේ කොහොමද විඩ්‍රෝ එන්නේ කියන කාරණාව. ඉතින් මුලින්ම මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ මේකේ තියෙන වීඩියෝස් බලන්න කොහොමද අපි ටූල් එකක් පාවිච්චි කරන්න කියලා. ඉතින් මේකෙදි මම යූස් කරන්න හිතාගෙන ඉන්නේ අපි ගොඩක් වෙලාවට පහුගිය දවස්වල ගොඩක් අය කරා Telegram හරහා කරා අර ක්ලික් කරලා මුදල් හොයන නැත්නම් ටැප් කරලා මුදල් හොයන coin හොයන ගොඩක් දේවල් කරා. ඉතින් ඒ වලදී අපි යූස් කරපු ටූල් එකක් මේකටත් යූස් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. ඉතින් ඒකට අපිට පුළුවන් ඔටෝ ක්ලික් එකක් පාවිච්චි කරන්න. අපි බලමු කොහොමද හොඳ ඔටෝ ක්ලික් එකක් මේකට යූස් කරන්න කියලා. අපි යමු Play Store එකට ගිහලා බලමු ඔටෝ ක්ලික් එකක් ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරගෙන ආවිල්ලා බලමු කොහොමද ඒක මේකට යූස් කරන්න කියලා. ඉතින් යාළුවෝ මම ඉන්නේ මගේ Play Store එකේ. ඔයා Play Store එකේ ඇවිල්ලා මෙහෙම ක්ලික් කරලා මෙහෙම දාලා ඔයා ක්ලික් කරන්න ඔටෝ ක්ලිකර් කියලා. ඔටෝ ක්ලිකර් කියලා. ඔටෝ ක්ලිකර් කියලා මෙන්න විදියට සර්ච් කරාට පස්සේ ඔයාට ඔටෝ ක්ලිකර්ස් එනවා. ඉතින් මම මෙන්න මේ මුලින්ම එන ඔටෝ ක්ලිකර් එක ඔටෝමැටික් ටැප් කියලා තියෙන්නේ. ඒ වගේ එකක් ඕන වෙන්න ඔටෝමැටික් ටැප් එකක්. අපි මෙන්න මේ විදියට මේක ඩවුන්ලෝඩ් කරලා ගමු. යාළුවෝ ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. අපි මේක ඕපන් කරගමු. ඕපන් කරලා ඔයා මේ විදියට ඉස්සරහට යන්න ඕනේ. බලන්න මෙතන ඔටෝ ක්ලිකර් එක ඇති. එන්න මෙතනින් ඔන් කරගන්න ඕන ඔටෝ ක්ලිකර් එක සහ ඔටෝ ක්ලිකර් ෂෝට්කට් එක ඔන් කරගන්න. මේ දෙකම ඇලෝ කරලා ඔන් කරගන්න. ඊට පස්සේ අපි යමු ක්ලිකර් එකට. ඉතින් මේ විදිය තමයි ඔටෝ ක්ලිකර් එකේ ඉන්ටර්ෆේස් එක එන්නේ. මෙතනින් ඔයා enable කරගන්න ඕන settings enable කරගන්නේදී multi මෙතන single target mode එක තියෙනවා. multi target mode එක තියෙනවා. අපිට මේකට use කරන්න වෙනවා එකකට වැඩි ප්‍රමාණයක් ක්ලිකර් use කරන්න ඕන නිසා අපි මෙතන multi target mode එක on කරගන්නවා. on කරගත්තන් පස්සේ ඔන්න multi target mode එක මේ විදියට display එකට එනවා. අපි මේකෙන් එළියට එමු. ඔන්න අපි ආව සයිට් එකට ආවට පස්සේ ඔයාලට පේනවා මේ ඔටෝ ක්ලික් එක මෙතන තියෙනවා. මේක ඕන තැනකට ගෙනියන්න පුළුවන් මේකේ window එක. අපි මේක යූස් කරන විදිය බලමු. මුලින්ම ඔයා කරන්න ඕන ඉස්සෙල්ලාම වීඩියෝ එකක් ප්ලේ කරගන්න. මෙන්න මේ විදිය ඉන්ටර්ෆේස් එකක් ඇවිල්ලා තමයි අපි වීඩියෝස් ප්ලේ කරගන්නේ. අපි මෙතන watch කියන එක දීලා වීඩියෝ එකක් ප්ලේ කරගන්න. ඔන්න මම වීඩියෝ එකක් ප්ලේ කරා. ඊට පස්සේ මෙන්න ක්‍රෙඩිට් එන විදිය මේ විදිය තමයි ඔයාලට ක්‍රෙඩිට් වෙන්නේ. අපි දැන් මෙතන ඉල්ල තමයි ඇප්ලයි කරන්න යන්නේ. අපේ ඔටෝ ක්ලික් එක මෙන්න මෙතන ප්ලස් මාක් එක ක්ලික් කරන්න ඔයා. ප්ලස් මාක් එක ක්ලික් කරන් පස්සේ ක්ලිකර් එකක් ඔන් වුණා. ඔයාලට වෙන මේ තියෙන ක්ලිකර් එකක්. ඔන්න එක. අපි මේක දාන්න ඕන next video කියන තැනට. ඔන්න මතක තියාගන්න ක්ලිකර් එක ඔන් කරගත්තා. මේ ඉන්ටර්ෆේස් එකට ඇවිල්ලා next video කියන තැනට ආවා. මෙතනින් අපිට තප්පර 15ක් තමයි වීඩියෝ එක බලන්න කියන්නේ. අපි මෙතනට ටික් එකක් දුන්නා පස්සේ මෙතන ටයිම් එක හදන්න පුළුවන්. ටයිම් එක තියෙන මිලිසෙකන්ඩ් වලින් අපි මේක දාගන්නවා සෙකන්ඩ් වලට. තප්පර වලට දාලා මෙතන තප්පර අපිට 15කට පස්සේ තමයි මෙතන මේ ටයිම් එක තමයි දෙන්නේ. මේක ඊළඟ ක්ලික් එකට ඩිලේ ටයිම් එක තමයි දෙන්නේ. අපි මෙතනට දාමු ඊළඟ පොයින්ට් එකේ ඉන්න තප්පර 16ක්. මොකද
16ක් හෝ 17ක් අපි 17ක් දාමු වැඩිපුර කොයිකටත් හොඳයි 17ක් දාමු තප්පර 15 වීඩියෝස් බලන්න තියෙන තප්පර 17කින් ඔටෝ ක්ලික් එක ඔන් වෙන්න දාමු. ඔන්න ඕකේ කියලා දුන්නා. මේක දුන්නාට පස්සේ ඊළඟට අපි මේකෙදි ක්ලික් එක දෙන්නේ නැහැ. මේ උඩ ප්ලේ බටන් එක ඔබන්න ඕන යන්න. අපි මේකෙන් එළියට ඇවිල්ලා අපි මේක එළියට ඇවිල්ලා මෙතන මේක ක්ලික් කරාට පස්සේ වීඩියෝ එක ප්ලේ වෙනවා. වීඩියෝ එක ප්ලේ වෙලා වෙද්දී ඔයා වෙන්න ඕනේ බෑක් එකට. ඔයාගේ ෆෝන් එකේ යටම ඔප්ෂන් තියෙනවා බෑක් කියන ඔප්ෂන් එක තියෙනවා. දැන් අපි තප්පර 15කට පස්සේ ඔටෝ ක්ලික් එකේ ඊළඟ එක දාගත්තා. අපි ආපහු ප්ලස් එකක් දාලා ඊළඟ එන මෙන්න මේ දෙක කියන ඔටෝ ක්ලික් එක දානවා. අපේ ඔයාගේ පහළම තියෙන ෆෝන් එකේ ටූල් බාර් එකේ තියෙන පහළම තියෙනවා බෑක් බටන් එක. බෑක් කරන තැන ඔයාගේ එතනට දෙන්න දෙවෙනි එක. දෙවෙනි එක දීලා එතනටත් ඒ දෙක උඩ ක්ලික් කරලා බලන්න ආපහු මේ වගේ එකට ටයිම් එකක් දෙන්න පුළුවන් සෙකන්ඩ් වලින් අපි දාමු මෙතනට තප්පර 5ක් වගේ දාමු 3ක් දාමු ඕකේ ඔන්න මම කර වීඩියෝ මතක තියාගන්න ප්ලස් මාක් එක ක්ලික් කරාම එන පළවෙනි ක්ලික් එක කියන එක නෙක්ස්ට් වීඩියෝ කියන එක උඩ තිබ්බා ඊළඟට මම කරේ මොකද්ද ඒකට ටයිම් එක තිබ්බා තප්පර 17ක් මොකද ඩිලේ ටයිම් එක. මේක ක්ලික් කරලා තප්පර 17ක් ගියාට පස්සේ තමයි අපි මේ දෙක කියන එකට එන්නේ. ඊළඟට ආපහු ප්ලස් එක ක්ලික් කරලා දෙක ගත්තා. දෙක අරගෙන මෙතනට බෑක් එක ගාවට දීලා දෙක ක්ලික් වෙන්න දැම්මා. තප්පර 3කින් ඊළඟ එක ක්ලික් වෙන්න. එක ක්ලික් වෙන්න. ඔන්න ඔයාලට පේනවා පළවෙනි එක ඔන්න ක්ලික් කළා තප්පර 17කින් දෙවෙනි එක ක්ලික් වෙනවා. දෙවෙනි එක ක්ලික් කළා තප්පර 3කින් පළවෙනි එක ක්ලික් වෙනවා. එතකොට අපේ රොටේට් එක හරි. අපි දැන් බලමු මේ ප්ලේ බටන් එක ක්ලික් කරලා. ඔන්න මම ප්ලේ බටන් එක ක්ලික් කරනවා. ඔන්න අතන ක්ලික් වුණ ගමන් නෙක්ස්ට් වීඩියෝ එකට එනවා. වීඩියෝ එක මට පේන්නේ නැහැ. YouTube වීඩියෝ එකක් තියෙනවා. වා 우리가 다시 왔어요. 맞습니다. ඔන්න තප්පර 15කින් දෙවෙනි එක ක්ලික් වුණා. දැන් එකට ආවා ආපහු රොටේට් වෙනවා. ඔන්න යාළුවෝ ඔයා මං කියපු විදියට පළවෙනි එකට තප්පර 17ක් දීලා දෙවෙනි එකට තප්පර 3ක් දීලා ඒ විදිය ක්ලික් කරගත්තා නම් ඔයාට පළවෙනි එක ඔන්නලා තප්පර 17ක් ගියා කියන්නේ අපිට තප්පර 15 වීඩියෝස් තමයි බලන්න ඕනේ. ඒක තප්පර 17ක් ගිය ගමන් බෑක් වෙනවා. ආපහු බෑක් වෙලා තප්පර 3ක් ගිය ගමන් නෙක්ස්ට් වීඩියෝ එක ක්ලික් වෙනවා. එතකොට අපේ රොටේට් එක හරි. ඊළඟට ඔයාට මෙන්න මේ බාර් එකේ තියෙනවා setting mark එක. මෙන්න මේ setting mark එකට ඇවිල්ලා number of circle කියන එකට මේකට 100ක් විතර දාගන්න. මොකද 100ක් විතර දාගත්තට අවුලක් වෙන්නේ නැහැ. මොකද එක දිගට මේ විදිහට ක්ලික් කරන්න දෙන්නේ නැහැ. මේක ටික වෙලාවක් යනකොට යා අඳුර ගන්නවා මේක මේ ඒ කියන්නේ අපි හරිනම් මේ වීඩියෝස් බලන්න ඕන වීඩියෝස්. මේක අපි වීඩියෝ බලන්නේ නැහැ. මේක ඔටෝ තමයි වෙන්නේ කියලා. එතකොට යා මේක වාර කීපයක් කරාට පස්සේ මේකේ දෙනවා වෙරිෆිකේෂන් එකක්. අන්නේ වෙරිෆිකේෂන් එක දුන්නාන් පස්සේ අපේ මේ සිස්ටම් එක හරියන්නේ නැහැ. වෙරිෆිකේෂන් එක අපි ගිහිල්ලා ඕකේ කරාට පස්සේ ඕකේ කළා මේක ස්ටොප් කරන්න පුළුවන්. ඕන්ලාක මේ ඔගේ ප්ලේ කියන බටන් එක වගේ එකක් තමයි තියෙන්නේ. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට ෆියෝස් බටන් එක එනවා. ඒ දෙ විදියට තමයි මේක ඕන්ලාක ඔන් කරන්න පුළුවන්. ඔයා නිව් නෙක්ස්ට් වීඩියෝ කියන එක ගාවට එක දාලා දෙක බෑක් එකට දාලා අර විදියට ටයිම් සෙට් කරලා ප්ලේ කියන එක ක්ලික් කරාට පස්සේ මේක ප්ලේ වෙනවා. ප්ලේ වුණාට මේක එක වෙලාවක් එනවා වෙරිෆිකේෂන් එකක් කරන්න. යාළුවෝ ඔන්න වෙරිෆිකේෂන් එකක් ආවා. මේ වෙරිෆිකේෂන් එක විනාඩියක් ඇතුළත සක්සස් කරන්න ඕන. නැත්නම් මේක ඊළඟ එකට යනවා. ඔයාලට පේනවා තප්පර ගානක් කවුන්ට් වෙනවා. අපි මේකෙන් ඉස්සරහට යන්නයි ඕන. එක මම ටච් කරලා තියෙන්නේ වැරදි විදිහට තමයි ටච් කරේ. මේක හරියට මේ උඩ තියෙන ඕඩර් එකේ දෙන්න ඕන. ඒකට හේතුව අපි ඔටෝ ක්ලික් එකක් පාවිච්චි කරත් නැතත් මේ විදිහට වෙරිෆිකේෂන් එකක් ඉල්ලනවා. ටික වෙලාවක් කරාට පස්සේ අපි මේක ඉවරනාට පස්සේ ඊළඟ ආපහු අලුත් එකක් එනවා. ඔන්න බලමු ඒකට වෙරිෆිකේෂන් එක එනවා. ඔන්න මම බෑක් වුණා. මෙතන වෙරිෆිකේෂන් එක හරියටම දෙන්න ඕනේ. මේ තියෙන එකම දෙක. ඔන්න මම 3 දුන්නාට පස්සේ තමයි ක්‍රෙඩිට් වෙන්නේ. ඉතින් එහෙම දුන්න නැත්නම් ක්‍රෙඩිට් වෙන්නේ නැහැ. ඒක ඒ තප්පර ගානේ ඉවරනා නම් ඊළඟ වීඩියෝ එක බලන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එක බලුවට පස්සේ කොයි වෙලාවක හරි මේක වෙරිෆිකේෂන් එක ඕකේ කරාට පස්සේ තමයි මේකේ ආපහු නෙක්ස්ට් වීඩියෝ එකට යන්න පුළුවන්. ඉතින් ඔටෝ ක්ලික් එකක් භාවිතා කරත් නැතත් මේ දේ කරන්න වෙනවා. වෙරිෆිකේෂන් එකක් දෙනවා. ඔයා ඔටෝ ක්ලික් එකක් පාවිච්චි කරාම ඉක්මනට එනවා. මොකද එකම පීරියඩ් එකකදී තමයි හැමතිස්සෙම කට් වෙන්නේ සහ ඔන් වෙන්නේ එකම කාල සීමාවකට තමයි අපි දෙන ටයිමර් එක අනුව. ඉතින් ඔන්න ඒ විදිය තමයි මේකේ වීඩියෝස් බලන්න සහ
මුදල් දිනවට ඕන වෙලාවක පුළුවන් ඔටෝ ක්ලික් එකේ පල්ලෙහා තියෙනවා හතර පැත්තට ඊතල හතරක් මේක ක්ලික් කරාම මේක ෂෝට් එකක් එනවා අඩු වෙනවා දිග අඩු වෙනවා ඒක ඊට පස්සේ කතරයක් තියෙනවා කතරේ ක්ලික් කරාම ඔටෝ ක්ලික් එක අයින් කර ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ වෙන කිසිම දෙයකට බාධාවක් වෙන්නේ නැති වෙන්නේ. ඔයාලට මේක වීඩියෝස් බලන්න ඕන වෙලාවට විතරක් ඔයාලට පුළුවන් ඔටෝ ක්ලික් එක යූස් කරන්න. ඉතින් මම හිතනවා ඊළඟට මම ඔයාලට කියලා දෙන්න ඕන කාරණාව තමයි මේකේ පේ අවුට් එකට යන්නේ කොහොමද කියලා. ඔන්න මේ තියෙන දවසකට වීඩියෝ දවසකට 400ක් බලන්න පුළුවන්. පැයකට 50ක් බලන්න පුළුවන්. ඒකෝර පැයකට 50ක් බලනවා කියන්නේ පොඩි වැඩක් නෙවෙයි මේක. ඒකයි මම ඔයාලට සජෙස්ට් කරේ ඔටෝ ක්ලික් එකක් අපි පාවිච්චි කරමු. හැබැයි පාවිච්චි කරාට අපිට එක දිගට ගොඩාක් ප්ලේ කරන්න හම්බෙන්නේ නැහැ. 10ක් 11ක් ගිය ගමන් අර වගේ වෙරිෆිකේෂන් එකක් එනවා. ඒක අපි මැනුවල් වෙරිෆිකේෂන් එක සිලෙක්ට් කරලා දීලා ඔය අර ඔටෝ ක්ලික් එක අතන රන් වෙන එක නවත්තලා ඊට පස්සේ ඒක වෙරිෆිකේෂන් එක හරියට සක්සස් කරලා ඊට පස්සේ ආපහු ඔටෝ ක්ලික් එක ඔන් කරන්න. එතකොට ආපහු 10ක් 15ක් ඉස්සරහට යන්න අවස්ථාව ලැබෙනවා. එතකොට ඔයාලට විනාඩි පැයකට වීඩියෝ 50ක් බලනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. ඔයා ෆෝන් එක අතින් අල්ලන්න ඕනේ නැහැ. ඔටෝ ක්ලික් එක එයාගේ වැඩේ කරයි. ඉතින් ඔයාලටත් පුළුවන් එන්නේ විදියට සෙටින් හදාගත්තොත් ඔයාගේ account එකත් ඉක්මනින්ම අප් කරන්න. ඉතින් මේකේ $.2ක් වුණ ගමන් TRC20 wallet address එකක් හරහා මේකේ withdraw එකක් ගන්න පුළුවන්. ඉතින් අපි ඉක්මනින්ම withdraw වීඩියෝ එකකින් හමු යමු. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතුණා නම් like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ නොමිලේ මුදල් හොයන්න පුළුවන් ක්‍රම වගේම මුදල් ආයෝජනය කරලා මුදල් හොයන්න පුළුවන් ක්‍රම අපි මේ YouTube නාලිකාව හරහා අරගෙන එනවා. ඒවා කැමති අයට පුළුවන් කැමති විදියට ඒවත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ අමතර ආදායම් සීනය සැබෑ කරගන්න. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකදී හමු යමු. ඔයාට සුබ දවසක්.